උන්නාන ඉන්නවා, ස්කයියා ඉන්නවා, චූචේ ගානවා, ලියෝට චාචු පාට පූස් ඉන්නවා, කිට් ඉන්නවා, ලීසා නෑ. ඔන්න ඉතින් මගේ ළමයි ටික පොඩ දවසකින් වීඩියෝ එකක් ගේන්නේ. පෞගේ ටික මට වීඩියෝ ගේන්න බැරි වුණා. එක වැඩ තිබුණා. ඊටත් මම අසනීප වෙලා මම ඉස්පිතාලේ ගිහිල්ලා එළව ගිහිල්ලා මෙලව ආවා කිව්වත් හරි ඈ. තමයි මට කෑම ඇලර්ජි එකක් වෙලා මම ඉස්පිතාලේ ගිහිල්ලා නතර කරලා ඉඳලා මගේ ළමයි ඉතින් අපේ අම්මා හිටපු නිසා හොඳින් බලාගත්තා. ඉතින් මම දැන් ඇවිල්ලත් දැන් දවස් දෙකක් වෙනවා. තාමත් ඉතින් ඇඟට එම ෆිට් එකකුත් නැහැ. ඉතින් මගේ ළමයි ටික නම් උන්ින් සනීපෙන් ඉන්නවා. ඒගොල්ලන්ට කාලා බීලා මේ දවස් ටිකේ කොහොම හරි මාළු ටික ඒගොල්ලන්ට ගෙනල්ලා දෙනවා. කිටා එන්න පුතා. කෙට් එන්න පුතා. එන්න. කිටා ගියා එළියට. එන්න. ඕමින්ද. දැන් මේ ඔන්න මගේ ළමයිව කාටත් අමතකද මාවේම අමතකද නෑ නේද? එහෙනම් ඔයගොල්ලෝ ඔක්කොටම මතක නම් අපිට පොඩි කමෙන්ට් එකක් දාගෙන යන්න. අපේ වීඩියෝ එක අප් කරලා ගන්න. ඔව්. පෞගේ ටිකේ වීඩියෝ දාන්න බැරි වුණ නිසා මම කිව්වාට මාව අමතක වෙලා ඇති කියලා. මම මේ ඉතින් අද මගේ වීඩියෝ එකෙන් මම ඕගලන්ට දෙන්න ගත්තේ විශේෂ පණිවිඩයක්. ඒ මොකද්ද දන්නද? අපි කොච්චර ශරීර සෞඛ්‍ය හොඳින් තිබුණත් අපිට කොයි මොහොතේ මොනවා වෙයිද අපි දන්නේ නැහැ. දැන් මම තියන්නේ මට එකම බාධේ විතරයි වෙන මුකුත් මට ලෙඩ දුක නැහැ. ඉතින් මම මේ අවුරුදු 10කට පස්සේ උන් හොස්පිටල් ගියේ. ඉතින් ඒ වෙලාවේ අපි ගියේ ගෙදරට නැටි ඇඳුම් පිටින් හොස්පිටල් ඇඩ්මිට් වෙයි කියලා අපි දන්නේ. ඉස්පිතාලේ ගියාම ඇඩ්මිට් කරන්න කිව්වා. ඉතින් අපේ අම්මලට අපේ අක්කලට කිව්වට ආවල් තැන ආවල් දේ තියෙනවා කියලා ඒගොල්ලෝ ගෙනල්ලා තිබුණේ මගේ ඇඳුම් බෑග් එකේ පට්ට පරණ කසිකබල් ඇඳුම් දෙකක් තුනක් ඇඳුමක් දාලා පරණ ගෙදරට මම පරණ තුවාලනේ පාවිච්චි කරන්නේ. මොකද මේ රස්නෙට අර ඕදන්න අපිට පරණ වෙනකොට සනීපයිනේ අපිට ඒවම තමයි පාවිච්චි කරන්නේ. ඔන්න ඕවයි අලුත් තවල් ඇල්මාරියේ තිබුණාට දාලා ගෙනල්ලා නැහැ. ඉතින් ඒ නිසා මේ පණිවිඩය තමයි අපි ඕන කෙනෙක් ඕන වෙලාවක ලෙඩ වෙන්න පුළුවන්. ඕන වෙලාව අපිට හොස්පිටාල ගත කරන්න වෙයි. ඒ නිසා හැමෝම හොස්පිටල් බෑග් එකක් හදලා තියාගන්න. දත් බේත් එකක්, දත් බුරුසුවක්, සබන් කැටයක්, කෝප්පයක්, පිඟානක්, ඇඳුම් දෙකක්, ටවල් එකක්, පොඩි කොට්ටයක් අනිවාර්යෙන්ම දාලා අල්මාරියේ හරි ගෙදර කොයි හරි කාට අසනීප වුණත් ටක් ගාලා අරගෙන දුවන්න පුළුවන් විදිහට බෑග් එකක් අදලා තියාගන්න. මොකද අපි අදිස්සි වුණාම ලෙඩා විතරයි අරගෙන යන්නේ. ඔය හැම දෙයක්ම අමතක වෙලා දුවන්නේ. ඊට පස්සේ තමයි අපි මතක් කර අරක ගේන්න මේක ගේන්න ගාලා කියන්නේ. ඒ කියනකොට ඉතින් ගෙදර මිනිස්සුත් කලබලේ. ඒගොල්ලන්ටත් මොනවාද ගේන්නේ නැත්තේ කියලා ඒගොල්ලන්ටත් කල්පනාවක් නැහැ. අපිටත් ඊට පස්සේ ඉස්පිතාලෙට ගිහිල්ලා ඉඳ වෙන්නේ අයියෝ අහෝ දුකකි මේ වන් විපතකි කියලා තමයි ඉතින් කියන්න වෙන්නේ. එහෙනම් මම කාලා ඇලර්ජි උනේ මටන් කන මිනිස්සු පරිස්සමෙන් මටන් කන්න.